කෙසේ වෙතත් යලිත් වරක් මාර්තු මාස 21 වනදා සිට මෙම නීතිය බලාත්මක කරන බව පොලිසිය පැවසුවා. මේ හිස්වැසුම් පාවිච්චි කරන අය ඉන්නවා නම් මුහුණු ආවරණය නොවූ හිස්වැසුමක් පළඳින්න ඕනේ. කිසිම හේතුවක් නිසා මාර්තු මාසේ 21 වෙනිදාන් පස්සේ ෆුල් ෆේස් හෙල්මට් එකක් පාවිච්චි කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳ යතුරුපැදි කරුවන් මෙන්ම පොදු මහජනතාව තුළ පවතින අදහස කුමක්ද? ඇක්සිඩන්ට් එකක් වුණොත් වෙන ඩැමේජ් එක බොහොම වැඩි. අපේ ආරක්ෂාවට මේ හෙල්මට් එක තියෙන්න ඕනේ. දැන් හොරුවල්ලන්ට ඒගොල්ලෝ පොලිසියයි ඒගොල්ලෝ මොකක් කරේ ඒකට නීතිය මොකක් කරේ හදාගන්න කියන්නේ. අපි රුපියල් 7,000කට දීලා හෙල්මට් එකක් අරගෙන ඉවරලා අපිට මේක තානම් කරලා කිව්වාම අපි කොහොමද මේකේ මේ පාඩුව දරාගන්නේ? වෛද්‍ය විද්‍යාවට අනුව අනතුරකදී හිසට සිදුවන තුවාල මත රෝගියෙක් මිය යා හැකියි. ෆුල් ෆේස් හෙල්මට් පැළඳීමෙන් බයිසිකල් රථ රියදුරන්ට ඇත්තටම ආරක්ෂාවක් ලැබෙනවද? අපි ඒ පිළිබඳවත් සොයා බැලුවා. මුහුණට ඇස් දෙකට නාහෙට හකුවලට මූණේ අනෙකුත් අස්තිවලට ලැබෙන ආරක්ෂාව half face helmet එකකින් ලැබෙන්නේ නැහැ. බොහෝ විට අනතුරකදී ඔබේ half face helmet එක ලිහිසියෙන් ගැලවිලා වීසිලා යන්න පුළුවන්. ඒ නිසා half face helmet එක ඔලු කටුව ආරක්ෂා කරනවා වුණාට ඒ මගින් මුහුණට සහ අනෙකුත් වටිනා ඉන්ද්‍රියයන්ට වෙන්න තියෙන හානිය වැඩි.